ඔනිති යාළුවනේ අදත් පොඩි vlog එකක් ගේනවා. පුංචි රෝමේ හෙවත් මීගමු අපිට තමයි අද vlog එක කරන්නේ. මම ඔයාලට අද පෙන්නන්නම් අද මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කටුනායක එයාපෝට් එකේ රන්වේ එකටයි. මම ඔයාලට දැන් පෙන්නන්නම් ඒක. හරිම ලස්සනයි. ඒ වගේම මේ දවස්වල නත්තලුත් එක්ක මම ඔයාලට පෙන්නන්න අපි පල්ලියකටත් යනවා. යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ 12 වෙනකොට. මෙහි හරියටම මේ පාර බ්ලොක් වෙනවා. එතකොට අපිට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම දැන් ඔයාලට පෙන්නන්න. යාළුවනේ ඔයාලට දැන් අර ඉස්සරහින් පේන්නේ එයාපෝට් එක. දැන් රතිඤ්ඤක් දාන සද්දය ඇහෙනවා ඇති ඔයාලට. තව ටික වෙලාවයි 12 වෙන්න කලින් තියෙන්නේ. ප්ලේන් එකක් නෑ එන පාටක් නෑ. අපි එනකන් තමයි ඉන්නේ. බලමුකෝ එන්නේ නෑ. යාළුවනේ ඔන්න ඉතින් අපි දැන් නත්තල් ගහ බැලුවා. දැන් අපි ඉතින් යන්න හදන්නේ. ඔයාලට තව වීඩියෝ ටිකක් මම පෙන්නන්නම්. ඔන්න ඉතින් අපි ආයෙ ෆ්ලයිට් එකක් බලන්න කියලා. ඒක බැංකොක් වල ඉඳන් තමයි එන්නේ. අපි බලමු මේ ෆ්ලයිට් එක එන්නේ පැයට කිලෝමීටර 135කින් තමයි. ඔන්න ඔයාලට මම දැන් පෙන්නන්නම්. 50 අඩි 850 උඩින් තමයි එන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නම්. යාළුවනේ ඔන්න දැන් තවත් ෆ්ලයිට් එකක් එනවා. ඒක එන්නේ ඩුබයි වල ඉඳන්. බලමු මේක. දානවා. ඔයාලා හැමෝටම සුබ නත්තලා. දැන් තව ෆ්ලයිට් එකක් එනවා ඉන්දියාවේ කෝලම්පූර් වල ඉඳලා. ඉතින් ඔයාලා දැන් බලන්න. ඔන්න යාළුවනේ දැන් අපි ඉන්නේ මීගමුවේ ග්‍රෑන්ඩ් වීසා එක ළඟ. මේක ලස්සනට නත්තලට සැරසලා තියෙනවා යාළුවනේ. උපමන්ත්‍රී සාධක අපිට ආදරය අපිට අවශ්‍ය වෙනවා.
මේ ඉන්න යාළුවනේ තවත් යාළුවෙක් නේ. එල්සා. ලොකුකම ආලව මෙයාගේ. ඉන්නේ යාළුවනේ කුණාටු තත්ත්වයේ හේතුවෙන් ව්‍යසනයටපත් වූ පුංචි යාළුවා වෙනුවෙන් අපි තෑගි වගේක් පැක් කරා. මේ තෑගි ටික අපි මේ හෙට බෙදලා දෙනවා. මේ ටිකක් තියෙන්නේ, තව ටිකක් තියෙනවා. ඔයාලට මං කිව්වා වගේ පල්ලියකට යන්න බැරි වුණා. පාරේ බ්ලොක් වුණා. ඉතින් මේ සොරි වෙන්න ඕනේ හැමෝටම. තව පොඩි වැඩ වගේකුත් තියෙනවා. එව්වනම් මට ගන්න බැරි වෙයි මං හිතන්නේ. ඉතින් අපි බලමු. යාළුවනේ ඔන්න ඉතින් අදට මම vlog එක ඉවර කරන්න යන්නේ. ඔයාලට කියන්න තියෙන දේවල් සේරම පල්ලෙහායින් comment box එකේ දාන්න යන්න. ආයෙත් වතාවක් ඔයාලට සුබ නත්තලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම රශ්මී